ලෝකයේ උතුම් මිනිසා වන්නේ තමාගෙන් පසු පරපුර වෙනුවෙන් ලෝකය ලස්සන කර තබා යන මිනිසායි. ගරු විනිශ්චය මණ්ඩලයේ ගුරු බෞතුනි, ආදරණීය මිතුරුනි, අද මා ඔබ හමුවේ අදහස් දක්වන්නට බලාපොරොත්තු වන්නේ ඉතාමත් කාලීන වෙන්න වැදගත් මාතෘකාවක්. ඒ තමයි පොදු දේපළ කියන්නේ. සහෝදර සහෝදරවරුනි, මුලින්ම අපි තේරුම් ගන්න ඕන මේ පොදු දේපළ කියන්නේ මොනවද කියලා. එය මට හෝ ඔබට පමණක් පුද්ගලික අයිති දෙයක් නොව මේ මුළු සමහත් සමාජයටම මේ රටටම අයිති ඉතාමත් වටිනා සම්පත් සමූහයක්. අපි දිනපතා ගමන් බිමන් යන ලංගම් බස් රථය සහ දුම්රිය මග දෙපස ඇති විදුලි ලාම්පු සහ මගින් නැවතුම් පොළවල්, අපට නොමිලේ සෞඛ්‍ය සපයන රෝහල්, අපට ශිල්ප ලබා දෙන පාසල්, මේ සියල්ල පොදු දේපලයි. මේ සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ අපේම දෙමාපියන්, අපේම රටේ ජනතාව මහන්සියෙන් උපයාගෙන බදු මුදල් වලින්. ඒ නිසා බාහිරින් රජයේ දේපළ ලෙස පෙනුනත් මෙහි සැබෑ අයිතිකරුවන් වන්නේ අපමයි. නමුත් අප සමාජයේ දෙස බලන විට අපට දකින්න ලැබෙන්නේ ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. පාරිසරයට කුණු කසල් දැමීම, බස් රථවල අසුන් කඩා දැමීම, බස් නැවතුම් පොළවල් විනාශ කිරීම අද සමාජයේ ඇතමුන්ට විනෝදාංශයක් බවට පත් වෙලා. තමන්ගේ නිවස, තමන්ගේ පුද්ගලික වාහනය රත්තරන් වගේ පිරිසිදු තබා ගන්නා අපේ මිනිස්සු පොදු ස්ථානයකට ගියාම ඒ විනාශ කර දමන්න, අපිරිසිදු කරන්න පොඩ්ඩක්වත් පසුබට වෙන්නේ නැහැ. අපි එක මොහොතක් නැවතිලා සිටිය යුතුයි. ඔබ අද විනාශ කරන බස් රථයේ අසුනේ හෙට වාඩි වෙන්නේ අපේම සහෝදරයෙකු හෝ සහෝදරයෙකු නේද? ඔබ අද පාසලේ දෙස්පුඩු කඩා විනාශ කරන්නේ නම් ලබන වාරයේ ඒ පන්තියට යන අංගිලාටම හෝ මල්ලිලාට සිදු වෙන්නේ කැඩුණු බංකුවක වාඩි වී අසීරුවෙන් ඉගෙන ගන්නයි. පොදු දේපළ විනාශ කිරීම හරහා අප කරන්නේ අපේම රටේ සල්ලි කාවාසිනියක් කරමින් අපේම අනාගතය අඳුරු කර ගැනීම. මිතුරනි, පොදු දේපළ ආරක්ෂා කිරීම නීති දමා දඩගසා පමණක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා අප තුළ ආකල්පමය වෙනසක් ඇති විය යුතුයි. මේ මගේ රට, මේවා මගේ සල්ලි, මේ මගේ අනාගතය වෙනුවෙන් ඇති දේවල් කියා හැඟීමක් ඇති විය යුතුයි. මිතුරනි, ලෝකයේ දියුණු රටක් බිහි වෙන්නේ කාපට් කරපු මම්මාවන් හෝ අහස උසට තියෙන ගොඩනැගිලි වලින් විතරක් නෙමෙයි. ඒ රටේ ජීවත් වෙන මිනිස්සු සතු උසස් ආකල්ප සහ විනය නිසයි. පොදු දේපළ සුරකීම යනු රටට සහ ජාතියට ආදරය කිරීමේ පළමු සහ ප්‍රධාන පියවරයි. එබැවින් අද සිටම පොදු දේපළ අපේම නිවසේ දේපළක් මෙන් සුරකීමට මතු පරපුරට වඩා සුන්දර රටක් උරුම කර දීමටත් අපි සියල්ලම අත්වැල් බඳ ගනිමු කියමින් මාගේ කතාව නිමා කරනවා. ඔබ සැමට ස්තුතියි.